මේ වීඩියෝකදී මම ඔයාලට ගෙනාවේ මහජන බැංකුව, ජාතික ඉතිරිමේ බැංකුව, ප්‍රදේශීය සංවර්ධන බැංකුව සහ ලංකා බැංකුව කියන මෙන්න මේ ප්‍රධාන බැංකු හතරේ රාජ්‍ය බැංකුවල තියෙන අද වෙනකොට 2026 6 වෙනි මාසයේ දෙවනිදා වෙනකොට තියෙන ජොබ් වේකන්සිස් මොනවද කියලා බලන්න. ඉතින් බලමු මොනවද මේ රැකියා බැරිතු අද වෙනකොට ඔයාලට අයදුම් කරන්න පුළුවන් මේ රාජ්‍ය බැංකුවල කියලා. ඉස්සරම යන මහජන බැංකුවල මේ වෙනකොට තියෙනකොට අයදුම් කරන්න පුළුවන් රැකියා බැරිතු මොනවද කියන එක. ඉතින් පළවෙනි එක තමයි post of manager data scientist කියලා තියෙනවා. ඉතින් මේ රැකියා සඳහා අවශ්‍ය වෙන සුසුකම් මොනවද කියලා බලන්න ඔයාලට පුළුවන්. මෙන්න මේ විදිහට මේක ඕපන් කරන්න. ඉතින් මැනේජර් ඩේටා සයන්ටිස්ට් සඳහා ආයුධම් කරනවා නම් බලන්න මෙන්න මේකේ සුසුකම් තියෙනවා. මාස්ටර් ඩිග්‍රී එකක් තියෙනවා ඉන්ෆර්මේෂන් සිකියුරිටි පැත්තේ, මාස්ටර් ඩිග්‍රී ඉන් කම්පියුටර් සයන්ස්, ඊට අමතරව CISSP GSP සකේනවා තියෙනවා. මට මේ සඳහා ආයුධම් කරන්න පුළුවන්. අවුරුදු 5ක පළපුරුද්දක් ඕන වෙනවා. 2026 6 වෙනි මාසේ 15 වෙනිදාට කලින් IT recruit at peoplesbank කියන එකට ඔයාලට පාගේ ආයුධම් පත්‍ර යොමු කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා මේක ඇප්ලිකේෂන් එකට මේ ඇප්ලිකේෂන් එක වලට ආයුධම් කරන්න පුළුවන්. ඊට පස්සේ post of manager network security and audit කියන එක තියෙනවා. මේකත් බලමු මේක සඳහා අවශ්‍ය වෙනවාට මෙන්න මේ කියන සුසුකම් ටික වලට academic qualification විදිහට master degree එකක් ඕන වෙනවා. information security master degree in computer science, certified information system කියන කලින් කියන qualifications ටික මත එක්ක අවුරුදු 5ක පළපුරුද්දක් වගේ මේ පැත්තෙමුත් ඕන වෙනවා. ඊට පස්සේ තියෙනවා application for the post of network security audit මේ application එක මෙතනින් වඩ ගන්න පුළුවන්. post of deputy manager information system audit කියලා තියෙනවා. ඉතින් application එකේ යටින් ගන්න පුළුවන්. මේ සඳහා අවශ්‍ය සුසුකම් ටික මම ඔයාලට කියන්නම්. ඉතින් මේ සඳහා ආයුධම් කරනවා නම් කලින් විදිහට bachelor degree එකක් ඕන වෙනවා information security පැත්තේ, bachelor's degree in computer science, information technology specialization, IS පැත්තේ SSCP, CSXP, GSEC සහ උරුතුනක පළපුරුද්දක් වාට තියෙනවා නම් ඔන්න මේ සඳහා ආයුධම් කරන්න පුළුවන්. ආයුධම් කරපත් බාරගෙන අවසාන දිනේ 2026 6 IT recruit at peoplesbank.lk කියන එකට වගේ ආයුධම් පත යොමු කරන්න පුළුවන්. මේ රැකියාව බැරි සඳහා ආයුධම් කරනවා නම් ඉතින් ඔන්න ඔය කියලා කිය බැරිතික තමයි මේ වෙනකොට ඔයාලට දැනට ආයුධම් කරන්න පුළුවන් මහජන බැංකුවේ. ඊට පස්සේ මම යන්න ජාතික ඉතිරිමේ බැංකුවට බලමු. ජාතික ඉතිරිමේ බැංකුවේ මේ නෝතින රැකියාව බැරිතු මොනවද කියන එක. ඉතින් මේ විදිහට පළවෙනි එක ඔන්න ට්‍රාන්ස්ලේටර්ස්ලා ගන්නවා කියලා තියෙනවා. මේ කට්ටිය බලමු මොනවද මේ සඳහා අවශ්‍ය වෙන සුසුකම් කියන එක. ඉතින් මේක grade 3 class 2 කියන එකට දාලා තමයි ගන්නෙ. ඉතින් මේ සඳහා අවශ්‍ය වෙන සුසුකම් ටික මම කතා කරන්න විශේෂයෙන්ම ඉතින් මේ සඳහා education and professional qualifications විදියට ඔයාලට ඕන වෙනවා මෙන්න මේ කියන ඒවා. A degree from a university recognized by the UGC of Sri Lanka in Tamil stream with English as subject and 3 years experience එකක් ඔයාලට ඕන වෙනවා. එහෙම නැත්නම් ඔයාලට a degree of from a university recognized by the UGC of Sri Lanka in English stream and passing GC A level, GC O level examination in Tamil medium with a distinction of for Tamil language. ඉතින් මේක Tamil පරිවර්තනයක් නිසා ඔන්න ඔය කියන සුසුකම් ටික තියෙනවා. එහෙම නැත්නම් ඩිග්‍රී එකක් ඔයාලට තියෙන්න ඕනේ UGC එක recognize කරගත්ත ඒකම අවුරුදු 10ක පළපුරුද්දක් ඕන වෙනවා. ඔයාලට Tamil translator කෙනෙක් එහෙමත් තිබුණත් ඒ පුළුවන් වයස අවුරුදු 45 අඩු වෙන්න ඕනේ. ඉතින් මේක වැටුප ගත්තොත් ඔයාලා බලා ගන්න පුළුවන් වැටුප 2,47,619ක් වෙනකන් ආසන්න වශයෙන් වල ගන්න පුළුවන් කියලා කියනවා. ඉතින් හොඳ සැලරි එකක් ගන්න පුළුවන් chance එකක් කැමැත්තක් තියෙනවනේ මේකට ආයුධම් කරන්න පුළුවන්. මේක 2026 6 වෙනි මාසේ 8 වෙනිදාට කලින් වල මෙන්න මේ කියන link එක හරහාට ආයුධම් කරන්න පුළුවන්. උනට එකක් දීලා බලන්න මේකට ආයුධම් කරන්න කැමැත්තක් තියෙනවා. ඉතින් මේකට ආයුධම් කරනවා නම් මෙන්න මෙතන application එක කියලා තියෙන තැන යටින් තියෙනවා click here කියලා. ඒක ආයුධම් ඒ හරහාට ආයුධම් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න රීජනල් ඩෙවලොප්මන්ට් බැංක් එකේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ මේනට අයිඩම් කරන්න පුළුවන් රැකියාව බැරිතු ටිකයි බලමු. මෙතන පළවෙනි එක ඇසිස්ටන්ට් මැනේජර් බෝඩ් සෙක්‍රටරි ඉතින් මේ සඳහා අවශ්‍ය වෙන්නේ ඔයාලට මෙන්න මේ කියන සුසුකම් ටික. ඉතින් මේ සඳහා අයිඩම් කිරීමේදී ඔයාලට මෙන්න මේ කියන ක්වොලිෆිකේෂන් ටික තියෙන්න ඕන. attorney at law තියෙන්න ඕන, LLB එකක් තියෙන්න ඕන. ඒ ටික තමයි විශේෂයෙන්ම අවුරුදු 2ක පළපුරුද්දකුත් ඕන කියලා කියනවා. ඉතින් එහෙම තියෙනවා නම් ඔයාලට chartered secretarial practice සම්බන්ධ වාසියක් තියෙනවා කියලා කියනවා. ඒ පැත්තේ qualifications තියෙනවා. වයස අවුරුදු 35ට වඩා අඩු වෙන්න ඕන කියලා කියනවා. මේක ඔන්න කැමැත්තක් තියෙනවා මේකට අයිඩම් කරන්න careers@rdb.lk කියලා මේකේ closing date එක දීලා තිබුණා. තාම මේක අයිඩම් කරන්න පුළුවන් ඔයාලට. ඉතින් try එකක් දීලා බලන්න මේකටත් RDB කේ ඔය රැකියාව බැරිතු තමයි තියෙන්නේ. ඊට පස්සේ ලංකා බැංකුවට බලමු අපි කියලා මොනවද තියෙන රැකියාව බැරිතු කියලා 2026 6 වෙනි මාසේ දෙවනිදා වෙනකොට. ඉතින් මේකේ ගත්තොත් එහෙම RDB කියන මේ වෙනකොට රැකියාව බැරිතු ලැබිය ලංකා බැංකුවේ නම් මේනොට රැකියාව බැරිතු මොකුත්ම දාලා නැහැ. ඉතින් අද වෙනකොට ඉතින් ඊට අමතරව විශේෂයෙන් මට කියන්න ඕන කමක් තිබුණා මෙන්න මේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මේ වෙනකොට තියෙන රැකියාව බැරිතු ටිකත් අපි බලමු ඒ කියන බැංකුවලට අමතරව.
ඉතින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මේනකොට ගන්න ඕන ඩ්‍රයිවර්ස්ලා ගන්නවා කියලා තියෙන ඇප්ලිකේෂන් එක යටින් දාලා තියෙනවා. මීට කලින් මේක වීඩියෝ එකකුත් ඔයාලට ගෙනාවා. ඒක බැලුවේ නැත්නම් ඒකත් බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඔයාලට ඩ්‍රයිවිං රැකියාව බෑත්තුවක් සඳහා හොයනවා නම් ඔයාලට ඕන මේ සඳහා අවශ්‍ය වෙන්නේ අධ්‍යාපන සුසුකම් විදියට O level qualification එකක් විතරයි. pass GC ordinary level at one sitting with 5 credit passes. අවුරුදු 10ක පළපුරුද්දක් වෙ තියෙන්න ඕන ඔයාලට government sector එකේ වැඩ කළාට අවුරුදු 10ක පළපුරුද්දක් තියෙනවා නම් ඔයාලට ඕන අයිඩම් කරන්න පුළුවන් 2026 14ට කලින් මේක මම වැඩි කතා කරන්නේ කලින් කතා කරපු එකක් නිසා. ඉතින් ඔන්න 2026 14ට කලින් මේකට කලින් වීඩියෝ එක බලලා මේක ආයුධම් කරන්න ඕන ඔයකින් රැකියාව බැරිතු විතරයි මේ වෙනකොට ශ්‍රී ලංකා මහ බැංකුවේ තියෙන්නේ. ඉතින් අනිකුත් රැකියාව බැරිතු ආවම මම වඩා ඉස්සරහ මේක ගේන මේ සම්බන්ධ අප්ඩේට් එකක් ඉතින් ඒක රැඳිලා ඉන්න channel එකත් එක්ක මේ වීඩියෝ එකත් හම්බ වෙමු.